ඡන්දේ වැඩ නිසා හිටපු ගෝලු දෙන්නත් ගියානේ යන්න. බත් පැකට් එකට අරක්කු කාලේ රැවටිලා. දැන් ගෝලු දෙන්නුත් හොයාගන්න බෑ. මොකද කරන්නේ? हेलो हेलो मैं नंदीमाली से कथा है और नंदीमाली से मैं कथा कर मैं नंदीमाली में वहाँ मटे मैं फ़ोन नंबर दिला गिला तिब्बा मैं हम कथा करे और आयत नेगेटिव गिला कंट्रक्शन लेके कथा करे मैं वहाँ मटा मैं यालू दिन ने गिनल्ला देना गिला कि वो वेडट एक ही कथा करे दिन ने किन्नो लंका दिन ने ना नहीं इंडिया में चीन दिन ने किन्ने හරි හරි මාලික ඒක අවුලක් නැහැ චීනේ හරි ඉන්දියාවේ හරි මොන තූති කුඩුවේ හරි ගවන්නේ මට මේ වැඩපලේ වැඩ ගන්න කොල්ල දෙන්නෙක් හොයාගෙන වරින්කෝ ඔය හරි ඔයාලට කීර විතර එන්න පුළුවන් ඔව් දැන් 11ට කාලය වගේ වෙලාව විනාඩි 5කින් වගේ හරි 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 බලන්න පුළුවන් නම් පුළුවන් ඉක්මනට එන්නකෝ මම මෙතන ඉන්නේ හරි ඔය යකෝ මූ විනාඩි 5න් එනවා කියලා කිව්වා තාම නැහැනේ ඈ දැන් කොච්චර වෙලා ගිහිල්ලාද මේක ඕනේ හලෝ කවුද hello නන්දමල්ලි වැඩට යකෝ this is wrong. Oh yeah. Odin man. Oh, nice. Yes. Move on. Oh, right. Check that. Yes. මාරේ උනේ මූ වැඩට යනවා කියලා ඒවල මෙලෝදියක් තේරෙන්නේ නැති උනේ මූ ඒවල මරන්නේ. යකෝ මේ නන්දි කියන පිස්සා එකෙක් කෙව්වා චීන කාර්යයේ ඊළඟට තව එකෙක් කියනකො මොකෙක් කියවයිද දන්නේ නැහැ. මුන්ට බාර වැඩේ කියන්නේ උන්ට කියන දේවල් තේරෙන්නේ නැහැ. උන් මෙතන මොනව වැඩ කරයිද දන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. උන් කිය උන්ට මොනවද වැඩ කරන්න කියන්නේ කියලා. මාර වැඩ තමයි මේ නන්දියත් කරන්නේ. ආවදින් කොහොමද ඔක? सलाम कुछ होता है सुना नहीं मल्ली मेरा होता है जीवन साहब मेलोदिया तेरी ने अरु वागे पिक्चर दरना मूड दरना नंदे कौन नंदे यस नंदे वो कथा मटा वो कथा लगा नो वर्क यस वर्क मूड दे मुकद देने गाड़ी वर्क यस අල්ලගන්නවායිද මොකද ලොකයි උඹ මොකද උඹට වැඩට ගෝලියෝ දෙන්නෙක් කියවන්න ගියාද උඹ අර මෙලෝදියක් දන්නේ නැති චීන කාර්යයකෝයි මෙලෝදියක් දන්නේ නැති ඉන්දියන් කාර්යයකෝ කියලා තියෙන්නේ ඒක ලොකයි ගෝලියෝ හොයාගන්න නෑ ලොකයි ගෝලියෝ නෑ කියලා බං උන්ට තේරෙන්නේ නෑ මෙලෝදියක් මට තේරෙන්නේ නෑ උන්ගෙන් වැඩ ගන්න උන්ට තේරෙන්නේ නෑ මම කියන දේ
උඹට වෙන උන් හිටියේම නැද්ද? ජීවිත ඔක්කොම දෙක දෙන්න විතරයි. ඉතින් බං උඹට ඔච්චර ඉන්දියාවෙන් චීනෙන් ගෙන්නනවා උඹට මේ ලංකාවේ කොල්ල දෙන්නේ කොල්ල දෙන්න තිබ්බනේ මම වැඩ කරන්න. දැන් උන් දෙන්න තුන් දෙනා ගෙන්නලා උන්ට වෙන වෙනම වැඩ බාර දෙන්න ඕනේ මම. මොකද්ද කරන්නේ දැන් මට වැඩ වගේක් තියෙනවා තව ටිකකින් යන්න ඕනේ මම. එහෙමද? එහෙම තමයි ඉතින් ආයේ. බුලත් ටිකක් කාලේ නේද? බුලත් ටික උඹ ආපං බලමුකෝ වැඩ කරන්නේ කොහොමද කියලා උන්. කොයි? බුලත් ටික ගෑවද? ඔව්. මේ මට දැන් වැඩ වගේක් තියෙනවා. මම ගිහිල්ලා පැය 3කින් විතර එන්නේ. හරි. මේ මම දැන් උඹලට වැඩ ටික බෙදලා දෙනවා. හරි? උඹ එද්දී උඹට තියෙන්නේ සවලේ වැඩ. හරි? සවලෙන් කරන්න කියන දේවල් තමයි උඹට කරන්න තියෙන්නේ. ඔව්. උඹ සවලෙන් මෙන්න මේ වැලිගොඩ තියෙන්නේ. මේ වැලිගොඩ අදපන් අරහට. මොකද මගේ අර අතන ලොරිය තියෙනවනේ. ඒ ලොරිය මෙතනින් ඉදි දාන්න බෑ. මෙතන වැලිගොඩින් ඉඳ පස්සේ. ආයෙත් ආර මේ අර මෙලෝදියක් තේරෙන්නේ නැති ඉන්දියන් කාර්යයයි චයින කාර්යයයි ඉන්නේ. උන් දෙනාට ඉන්දියන් කාර්යයට තියෙනවා මෙතන ඌට කියපුවා මෙතන සුද්ධ බුද්ධ කරලා දාන්න කියලා. ඌට තියෙන්නේ ඉදලයි කොස්සයි වැඩ. හරි? ඊළඟට අර මේ කවුද චයිනීස් කාර්යය චයිනීස් කාර්යයට කියපුවාම මෙතන තියෙන බඩු මුට්ටු අපිට ඒ කියන්නේ උඹලට සප්ලයි කරන්න කියලා. කියන්නේ ඌට තියෙන සප්ලයි වැඩ. හරි? උඹට තියෙන්නේ සවලේ වැඩ. ඉන්දියන් කාර්යයට තියෙන්නේ කොහු ඉදල් සප්ලයි කරලා මේක අතුගාන වැඩ. චයිනීස් පොරාට තියෙන්නේ මේ බඩු ටික සප්ලයි කරන එක. හරි? උඹ ඒක මේ උන් දෙනාට කියපන්. කියලා ඊට පස්සේ මම එද්දි මෙතන සුද්ධ බුද්ධ වෙලා තියෙන්න ඕනේ. මෙතන වැලිගොඩ එහාට ඇදලා තියෙන්න ඕනේ. මම ඇවිල්ලා බලනවා මේ කොහොමද වැඩේ කියලා. මට වැඩේ තියෙන්න ඕන හරියට. ලොකයි. හරි? හරි. යකෝ මේක වැලිගොඩ අස්කරන්න කොහොමද? මම වැලිගොඩ අස්කරලා නැහැ. තාමත් මෙතන. ගිහිල්ලා පැය තුනකුත් ගියා. මොන මවුලක් කරනවද දන්නේ නැහැ. නන්දේ දැන් බලපන් දැන් මම උඹට යන්න කලින් මොකද්ද කියලා කිව්වේ? දැන් ටික අස්කල ගන්නද? ඉතින් ඔබ වැඩි උඹ අස්කරලා නැහැ නේ බං. ඔබ තාලක් ඉන්නනේ අතින් කොට දාන්නේ. ඉතින් අතින් උඩ දාන කියන්නේ උඹ අරුම ඉල්ලන්න බෑ බඩු සප්ලයි කරන්න වෙන මේකෙක් ඉන්නවනේ. ඌ සවලා දුන්නද? මොන කවුරුත් මේ තාලක් සප්ලයි කරන්නේ. එහෙනම් එතකොට මේ දැන් බලපන් මම යන්න කලින් මෙතන මේ අතු ගන්න කියලා අර ඉන්දියන් කාර්යය ඉන්නේ මෙලෝදියා තේරෙන්නේ නැති එක. ඌට මං කිව්වා මේ ඔයා ඉදලෙන් අනම්මනම් ඔය ටික අස්කරලා දාන්න කියලා. ඌ අතු ගාලා නැහැ නේ බං මේ. ඈ කොහොම එක? ඌ හිටියා. බලපන් කියලා බලනවනේ කොහෙද ඉන්නේ කියලා. ඔයර ගෝලිය හොයලා දීලා මං කරගත්ත මෝඩකම. මුන්ට සිංහලත් බෑ කතා කරන්න. මුන්ට මෙලෝදියක් තේරෙන්නෙත් නෑ. අප්පටසි. අර ඉන්දියන් කාර්යයට මේ අතු ගන්න ඉදිරියකුත් සප්ලයි කරලා නෑනේ. ඒකකින් ලොකයිට කියන්න. ලොකයි. ඉන්දියන් කාර්යයට මේ ඉදිරියක් සප්ලයි කරලා නෑ. අතු ගන්න උරන්නරේ ඉන්න වාඩි වෙන. ඒ කියන්නේ දැන් අර අරුඩ කිව්වා නන්දයාට කිව්වා මම මෙතන වැලිගොඩ දාන්න කියලා එහා පැත්තේ මගේ ලොරිය ගන්න බැරි හින්දා ඌ කිව්වා ඌට සවලක් සප්ලයි කරේ නැහැ කියලා. එතකොට දැන් ඌ ඉන්දියන් කාර්යය කිව්වද ඌට මේ අතු ගන්න ඉදලක් දුන්නේ නැහැ සප්ලයි කරේ නැහැ කියලා කිව්වද? ඔව්. එහෙනම් ඉතින් එහෙනම් අර චයිනීස් කාර්යයට තමයි මම දුන්නේ බඩු සප්ලයි කරන වැඩේ. ඌගේ අතේ තමයි වැරද්ද තියෙන්නේ. ඉතින් මම ඔබ දැක්කද ඌ කොහෙද ඉන්නේ කියලා? උන්නා ඒ හිටියා. යමංග බලන්න ඌ කොහෙද ඉන්නේ කියලා බලන්න. Okay. Oh my darling, this is the Lanka made this pen. Who just am I like here? Oh, here. My good for Lanka. What is huh? Oh, Hati. Oh, yeah. So, huh? Okay.
යකෝ මුගේ අම්මඩ යකෝ මමත් යකෝ තොට කිව්වේ මාව සර්ප්‍රයිස් කරන්න නෙමෙයි මම කිව්වේ තොට මෙතන ඉන්නේ උන්ට බඩු සප්ලයි කරන්න කියලා. තොට කියලා වැඩ නැහැ තොට සිංහල තේරෙන්නේ නැහනේ. මේ ඔක්කොම මුල නන්දේ මම ඕක වල්ල ගන්නවා. නන්දේ නන්දේ මේවද බර මේ චීන කාර්යයට කිව්ව නැද්ද උට හරියට මේ බඩු ටික සප්ලයි කරන්න කියලා මම මොකද උට කිව්වේ උට බඩු ටික සප්‍රයිස් කරන්න කියලා කිව්වේ ඒක තමයි මං යද්දි ඌ මාව ලෝරිය ඇතුලේ ඉඳන් එහා පැත්තේ ඉඳන් මාව පැනලා මාව බය කරන මාව පුදුම කරා ඌ මාව සර්ප්‍රයිස් කරා මං ඉඳන් මං උඹව සර්ප්‍රයිස් කරා